ආයිබුවම් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම අද වෙනස්ම තැනකින් තමයි ඔයාලට වීඩියෝ එක මම ඉදිරිපත් කරන්න දෙන්නේ. මොකද අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඓතිහාසික ස්ථානයක් වන තැනකට තමයි අද මම ඔයාලා මේ ගරු ස්වාමීන් වහන්සේ නමක් එක්ක අද මම මෙතන හිටගෙන ඉන්නේ. මොකද මෙතන ලංකාවේ ගොඩක් අය නොදන්න තැනක්. මේක අනුරාධපුර රාජධානියේ උඩමළුව ඊට පස්සේ තූපාරාමයේ රුවන්වැලිසෑය යන ඒ ස්ථාන වලට ළඟම තැනක්. නමුත් මේ වෙනකොට ලංකාවේ මෙතන මේ වෙනකොට තාමත් මේක ලංකාවේ ඉන්න අපේ ජනතාව ආදරණීය යාළුවෝ කවුරුවක්වත් දන්නේ නැති තැනක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අද මේ ගරු ස්වාමීන් වහන්සේත් එක්කම මම මෙතනට සහභාගී වෙලා ඉන්නේ. අපේ ගරු ස්වාමීන් වහන්සේ පුංචි ඉල්ලීමක් කරනවා. මේ පන්සලේ චෛත්‍යරාජානන් වහන්සේ නමක් මේ වෙනකොට හදලා ඒ වැඩ කටයුතු සියල්ල කරගන්න උත්සාහ කරනවා අපේ හාමුදුරුවෝ. මොකද ලංකාවේ මේ වෙනකොට බුද්ධ ශාසනය එහෙම නැත්නම් අපේ බුද්ධ චීවරය පිරිහීගෙන යන මොහොතක අපේ හාමුදුරුවන් වහන්සේ මේ වගේ ගන්න උත්සාහයක් ලංකාවේ ඒක ලොකු උත්සාහයක්. ඉතින් ඒ හින්දා අපි මා පුංචි උදව්වක් කරමු කියලා තමයි හැමෝගෙම ඉල්ලනවා වීඩියෝ එක පොඩ්ඩක් ෂෙයා කරන්න කියලා. මෙතන චෛත්‍යරාජානන් වහන්සේ නමක් මෙතන රෝපණය මේ හදන්න. ඉතින් ඒක මේ වෙනකොට යම් තාක් දුරට මේක චුට්ටක් නැවතිලා තියෙනවා. ඉතින් නැවතිලා තියෙන්නේ අපේ හාමුදුරුවන්ට තියෙන යම් අඩුපාඩුකම් හින්දා කරගෙන යෑමේ යම් අපහසුතාවයක් තියෙන නිසා. ඉතින් මෙතන ඓතිහාසික කතාව අපි හාමුදුරුවන්ගෙන් අහලා බලමු කොහොමද කියලා. අපේ හාමුදුරුවෝ හැමෝටම තෙරුවන් සරණයි. හැම දිනාටම ඉති නිරෝග සුව සම්පන්නිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මහා සංඝරත්නය විදිහට. අපේ මහත්තයා සිහිපත් කළා වගේම මේ තැන ගත්තොත් එහෙම අනුරාධපුරයේ තූපාරාමයේ ළඟ ඉඳන් කිලෝමීටර් 7ක් දුරින් තමයි මෙම පින්බිම තියෙන්නේ. එතකොට අපි සිහිපත් කරන්නට ඕන වලගම්බා රාජ සමයේදී මහා රහතන් වහන්සේලා ඒ කාලේ වැඩ සිටපු මේ ගල්තලා ඉතාමත් මහත්මයා ගල්තලාව සුවඳ මේ පන්සල මේ දුෂ්කර විහාරස්ථානෙ පිහිටලා තියෙන්නේ. මේ සඳහා මම මූලිකව කියන්නේ ඇත්තටම කිව්වොත් ලිම්බක් පිරිස හැමෝම සිහිපත් කරමින් ඒ වගේම හැමෝටම මම මේ මොහොතේදී සඳහන් කරන්නේ උතුම් ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් සාරික ධාතුන් වහන්සේලා තැන්පත් කළා තමයි මේ වාගේ උතුම් සෑ වහන්සේ නමක් අපි මේ උතුම් බුද්ධ ශාසනයේ උපසා පූජා කිරීමට බලාපොරොත්තු වෙන සිටින්නේ. ඒ වගේම අඩි 41ක් උසදී ගාන්ටාකාර හැඩෙන් යුතුව මේ චෛත්‍යරාජානන් වහන්සේ ගර්භය ඇතුළට අපිට යන්න පුළුවන් වෙන්න බුද්ධ ප්‍රතිමා වහන්සේ දාකරුණුන් වහන්සේ තැන්පත් කරලා ඒ උතුම් සෑදීමට බලාපොරොත්තු වෙන සිටින මේ වෙනකොට අපි ප්ලෑන් එහෙම ඔක්කොම තියෙනවා මහත්මයා මේ චෛත්‍යරාජානන් වහන්සේගේ. ඒ වගේම පින්වතුන් හැම දෙනාටම පුළුවන් මම සිහිපත් කරන මූලිකව තමයි ඇවිල්ලා බලන්න. ඇවිල්ලා බලලා මේ උතුම් අනුරාධපුර තූපාරාමයේ ඉඳලා කිලෝමීටර් 7ක් දුරින් තියෙන අපේ මේ පන්සල ගල්තලාවක් එක්කගෙන රහතන් වහන්සේලා වැඩ ඉඳපු මේ උතුම් පුණ්‍ය භූමිය අටමස්ථානෙට කිලෝමීටර් 7ක් දුරින් තිබෙන මේ සෑ වහන්සේගේ ෆවුන්ඩේෂන් එකේ කටයුතු මේ වෙනකොට අපි කරලා තියෙනවා. ඉතාමත්ම ලස්සනට අපි කරලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ බේස් මඩ කටයුතු කරලා චෛත්‍යරාජානන් වහන්සේ සාදලා බුද්ධ ශාසනයට පූජා කිරීමටයි. ඒ සඳහා අපිට මේ වෙනකොට පින්වතුන් කිසිම කෙනෙක් නැහැ මතක් කරන්න ඕන. ඒ වගේ පින් කැමති පින්වතුන් හැම දිනාටම නටඹුන් වෙනකන් තිබෙන්නා වූ මේ නටඹුන් වෙනකන් තිබෙන මේ උතුම් සෑ වහන්සේ වෙනුවෙන් ඇවිල්ලා බලලා පින්බර දායකත්වය ලබා දෙන්න කියලා මම ස්වාමීන් වහන්සේගෙන් හැම දිනාගෙම ඉල්ලා සිටිනවා. හැම දිනාටම තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි. අපේ මේ රහතන් වහන්සේලා වැඩිතුණු මේ පුණ්‍ය භූමිය හැම දිනාටම මහත්මයන් ඇතුළු සෑම ලංකා ලෝකවාසී හැම දිනාටම බලා ගන්නට පුළුවන්. හැම දිනාටම තෙරුවන් සරණයි. නිදුක් නිරෝග සුව සම්පන්නිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේගේ ගරු ඉල්ලීම ඔයාලගේ වෙනුවෙන් ඉල්ලන ඉල්ලීම ඔයාලා අපිට සහයෝගයක් ලබා දෙයි කියලා මම හිතනවා. අනිවාර්යෙන් අපේ හාමුදුරනේ මේ කටයුත්ත කොහොම හරි මේ කටයුත්තට සම්බන්ධ වෙලා මේ අනිවාර්යෙන් පින් ඇත්තෙක් දකිත්වා කියලා සිටිනම් ඒ වෙනුවෙන් අනිවාර්යෙන්ම මෙතෙන්ට උදව් උපකාරය කරන්න කියලා කියනවා. ඔයාලට මම මේ චෛත්‍යරාජානන් වහන්සේ අපි හදන තැන පෙන්වන්නම් කොතනද කියලා. හරි ඉතින් අපේ හාමුදුරුවෝ කියපු විදිහට මෙතන තමයි මේ කාර්යය ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. ෆවුන්ඩේෂන් එක දාලා දැනට තියෙන්නේ මේකේ ඉතුරු වැඩ ටික කරගන්න තමයි අවශ්‍යතාවය තියෙන්නේ. ඒ හින්දා මම හිතනවා ලංකාවේ අපි බුද්ධ ආගම වෙනුවෙන් මෙච්චර මේ ලොකු කාර්යයක් අපේ ගරු ස්වාමීන් වහන්සේ උත්සාහ කරන මොහොතක ඔයාලා හැමෝම උදව් කරයි කියලා මම හිතනවා. අනිවාර්යෙන්ම එහෙම කවුරුරි උදව් කරන්න අපිට සහයෝගයක් දෙන්න මේ පන්සල වෙනුවෙන් එහෙම උදව්වක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපි දුරකථන අංක කීපයක් දානවා උඩ. ඒ දුරකථන අංක වලට පුංචි දුරකථන අමතුමක් දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. ඒ වගේම වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මගේ ආදරණීය යාළුවන්ගෙන් මම ඉල්ලනවා. එහෙනම් බොහොම ස්තුතියි. අපිට අනුග්‍රහයක බෞද්ධෙක් හම්බෙයි කියන බලාපොරොත්තුවෙන් අපි අද සමු ගන්නවා. ජය වේවා.
ඉතින් මේකත් මේ පන්සලේ ගල්තලාව මතම යසෝදරා තෙරණින් වහන්සේ කෙනෙක් සාදපු තැනක් මේකත් මේ ගල්තලාවෙම තමයි තියෙන්නේ. මේක චුට්ටක් තියෙන ගල්තලාවක්. මේ ගල්තලාවක් උඩ තමයි මේ පන්සල තියෙන්නේ. ඉන්න තව චුට්ටි තැනක් තියෙනවා. මේකත් මේ ස්වාමින් වහන්සේ කිව්වේ බක්කුල මහරහතන් වහන්සේ නමක් තමයි මේ සාදලා තියෙන්නේ කියලා. මේකත් මේ ගල්තලාවක් මත තමයි තියෙන්නේ. ඉතින් හරි ලස්සන සුන්දර තැනක් මේක. මේක අපි වැඩි දියුණු කරලා මේ පන්සල අපේ ගරු ස්වාමින් වහන්සේ වැඩි සිටින්නේ පුංචි කුටියක තමයි අරන් සිටින ඔය ඈතින් පේන්න ඔයාලට ඒක. එතකොට තමයි මේ විදියට තමයි පන්සල තියෙන්නේ. ඉතින් කොහොම හරි පුංචි උත්සාහයක් දරමු මේක වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මගේ ආදරණීය යාළුවන්ගෙන් මම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.